දවසක් කියලා පිළිගන්නවා අදත් ඔබ සාදරයෙන් eKids with SM YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන මාතෘකාව කතෘකාරක active voice සරල අනාගත කාලය simple future tense. ඉතින් මම මීට කලින් වීඩියෝ 3ක් රිලීස් කරලා තිබෙනවා. ඒ වීඩියෝ තුනේම කතා කරලා තිබෙන්නේත් active voice simple present tense වල singular sentence එකක් කොහොමද හදාගන්නේ, plural sentence එකක් කොහොමද හදාගන්නේ සහ simple past tense sentence එකක් කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් අද අපි කතා කරන මාතෘකාව simple future tense සරල අනාගත කාලය. ඉතින් අපි බලමු කොහොමද future tense එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔබ තවමත් eKids with SM YouTube channel එක subscribe කරලා නැතිනම් පහළ තියෙන subscribe button එකත් click කරන්න, දකුණු පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මම අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින්ම ඔබට එම වීඩියෝ එකේ නැරඹීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි කලිනුත් කතා කර table එකක්, verb forms තිබෙන table එකක්. ඉතින් පළවෙනි තීරුවේ present plural කියලා තිබෙනවා, දෙවෙනි තීරුවේ present singular කියලා තිබෙනවා. ඉතින් මේ plural සහ singular කියන ක්‍රියාපද දෙක භාවිතා කරලා තමයි අපි simple present tense කියන එකේ වාක්‍ය දෙකක් නිර්මාණය කළේ. සරල වර්තමාන බහුවචන වාක්‍ය සහ ඒකවචන වාක්‍ය කියලා. ඉතින් දෙවෙනි පාඩම හැටියට දෙවෙනි වීඩියෝ එක හැටියට අපි කතා කරේ past form එකක්. අතීත කාලේ ක්‍රියාපදයක් භාවිතා කරලා past tense simple past tense කියන පාඩම ඉගෙන ගත්තේ. ඉතින් අපි අද කතා කරන්නේ නැවත වතාවක්ම මෙම වගුවෙම භාවිතා වෙලා තිබෙන present plural කියන ක්‍රියාපදය භාවිතා කරලා. ඒකට අපි කියනවා base form එක කියලා. ඉතින් ඔබට අද පාඩම හරි ලේසි පහසුයි හේතුව තමයි මේ present plural කියන ක්‍රියාපදය නැත්නම් වර්තමාන කාල බහුවචන ක්‍රියාපදයට පුංචි වැඩක් කරන්න තිබෙන්නේ. ඒ වැඩේ තමයි ඕනෑම ක්‍රියාපදයකට base form එකකට කලින් එහෙමත් නැත්නම් පෙර will කියන be verb එක භාවිතා කරන්න විතරයි තිබෙන්නේ. අනිත් වාක්‍ය ලියනවට වඩා මම හිතන්නේ අපිට මේ වාක්‍ය තමයි ගොඩක්ම පහසුම වාක්‍යය. අපි බලමු present plural කියන එකට will කියන be verb එක එකතු කරාට පස්සේ කොහොමද වාක්‍ය නිර්මාණය කරන්න කියලා. විශේෂයෙන්ම මතක තියාගන්න වෙනත් ක්‍රියාපදවලට ඒ කියන්නේ දෙවෙනි තීරුවේ singular verbs, ඊළඟට තුන්වෙනි එකේ තිබෙනවා present participle කියන verbs, හතරවෙනි එකේ past verbs, පස්වෙනි එකේ past participle verb. මේ තීරු හතරම එකම ක්‍රියාපදයකටවත් අපි will කියන be verb එක භාවිතා කරලා වාක්‍ය හදන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ. present plural කියන එක නැත්නම් base form එකකට විතරයි අපි will භාවිතා කරන්නේ. කලින් වීඩියෝ වල කතා කළ වර්තමාන කාලයේ ඒකවචන සහ බහුවචන වාක්‍ය, අතීත කාලය සහ අද අපි කතා කරන අනාගත කාලයේ වාක්‍යන්නේ සැකිලි එහෙමත් නැත්නම් structures මොනවද කියලා අපි බලමු. simple tense සරල කාලය අංක 1 subject එක singular නම් verb එක singular, තුන්වෙනි අවස්ථාවට object එක සිංහල තේරුම කරනවා. අංක 1ේම බහුවචන වාක්‍ය subject එක plural නම් verb එකත් plural, තුන්වෙනි අවස්ථාවට object එක කරනවා. ඉතින් මේ වාක්‍ය දෙකම කතෘ ඒකවචන නම් ක්‍රියාපද ඒකවචනයි, කතෘ බහුවචන නම් ක්‍රියාපදේ බහුවචනයි, සිංහල තේරුම දෙකේම කරනවා කියන සිංහල තේරුම. ඉතින් මේ වාක්‍ය දෙකම සරල වර්තමාන කාලය simple present tense. සරල වර්තමාන කාලය simple present tense. ඊළඟට අංක 2 තිබෙනවා subject එක singular වුණත් plural වුණත් verb එක අනිවාර්යෙන් past tense, ඊළඟට object එක පාවිච්චි කරනවා සිංහල තේරුම කළා කියන එක. ඉතින් සරල අතීත කාලය simple past tense. අංක 3 තිබෙනවා subject එක singular or plural, will සමග verb එක පාවිච්චි කරනවා plural verb එකක්. දැන් ඔබ දන්නවා plural verb එකක් කියලා කිව්වේ base form එක. will සමග base form එක පාවිච්චි කරනවා. අවසානයේට object එක තිබෙනවා සිංහල තේරුම කරાવી කියන සිංහල තේරුම. සරල අනාගත කාලය simple future tense. ඔබට තවත් පුංචි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මේ ස්ට්‍රක්චර් එක මතක තියාගන්න. සිංහල තේරුම බලන්න.
සෑම වාක්‍යයකම අවසානයේ තියෙන සිංහල තේරුම කරනවා කරනවා කළා කරાવી කරනවා කළා කරાવી වර්තමාන අතීත අනාගත වර්තමාන අතීත අනාගත. ඉතින් මේ වාක්‍ය නිර්මාණය කරගන්නකොට පළමුවම ෆස්ට් ස්ටෙප් එක නැත්නම් පළවෙනි අවස්ථාව තමයි කතුරු භාවිතා කිරීම. ඔබට පේනවා මේ සෑම වාක්‍යයකම සෑම ස්ට්‍රක්චර් එකකම S මුලට තිබෙනවා. S මුලට තිබෙනවා. සෑම වාක්‍යයකම දෙවෙනි අවස්ථාව ධන ලකුණට පස්සේ තිබෙන්නේ verb එක ක්‍රියාපදය. ඉතින් තුන්වෙනි වාක්‍යයේ පමණක් will සමග verb එක භාවිතා වෙලා තිබෙනවා. අවසාන හැටියට වාක්‍ය අවසානයේ හැටියට කර්මපදය ඔබ්ජෙක්ට් එක භාවිතා වෙලා තිබෙනවා. ඔබට පේනවා උඩින්ම මම සඳහන් කරලා තියෙනවා සෑම ක්‍රියාපදයකම තිබෙන්න ඕනේ තිබිය යුතු ප්‍රධාන ස්වරූප තුන. පළවෙනි එක තියෙනවා present tense, දෙක past tense, තුන past participle වර්තමානය අතීත කෘදන්තය. උදාහරණ අංක 1 blame blamed blamed. පළවෙනි වාක්‍ය ඇය මට බනිනවා simple present tense සරල වර්තමාන කාලය. බනිනවා කවුද බනින්නේ? ඇය. she blames me. දැන් ඔබට පැහැදිලිව බලා ගන්න පුළුවන් උඩින්ම තියෙන වර්තමාන කාල ක්‍රියාපදය, අතීත ක්‍රියාපදය සහ අතීත කෘදන්ත ක්‍රියාපදය, present tense, past tense, past participle. දැන් ඔබට පැහැදිලි blames කියලා ගත්තේ වර්තමාන කාල ක්‍රියාපදය. කතුරු එකිනෙක නිසා ක්‍රියාපදය ඒක වචන කරලා තිබෙනවා. අංක 2 ඇය මට බැන්නා simple past tense සරල අතීත කාලය. she blamed me පළවෙනියට හදාගත නැත වර්තමාන කාලයේ ක්‍රියාපදයම අතීතයට හරවගෙන තිබෙනවා. කිසිදු වෙනසක් කරලා නැහැ. කතුරු පළවෙනියට හිටපු විදිහටම ඉන්නවා. ක්‍රියාපදයේ පමණක් blames කියන එක blamed වෙලා තිබෙනවා. කර්මපදය නැත්තම් බැනුම් අහන කෙනා තුන්වෙනි අවස්ථාව කර්මපදයේ හැටියට ඉන්නවා. දෙවෙනි වාක්‍යෙත් ඒ විදිහටම ඉන්නවා. ඉතින් ඔබට පැහැදිලි අතීත කාලේ ක්‍රියාපදයේ තමයි මම දෙවෙනි වාක්‍ය හැදීමට භාවිතා කරලා තිබෙන්නේ. අංක 3 තිබෙනවා ඇය මට බනී නැත්නම් බනීවි simple future tense. ඉතින් තුන්වෙනි වාක්‍ය සඳහා ඔබට පැහැදිලි she කියන එක්කෙනාම තමයි කතෘ she කියන සබ්ජෙක්ට් එකම තමයි තුන්වෙනි වාක්‍ය සඳහා භාවිතා කරලා තිබෙන්නේ. ඉතින් තුන්වෙනි වාක්‍යයටත් blame කියන වචනයම අරන් will කියන be verb එක වාක්‍ය ක්‍රියාපදයේ මුලට පාවිච්චි කරලා තිබෙන්නේ ක්‍රියාපදයට කලින්. ඉතින් දැන් ඔබට පැහැදිලි blame කියන base form එකම තමයි තුන්වෙනි වාක්‍ය නැත්නම් අනාගත කාලේ වාක්‍යයක් හදන්න නිර්මාණය කරන්න ගන්නෙ. එම base form එකට කලින් අපි පාවිච්චි කරනවා will කියන එක. ඉතින් ඔබට තවත් පුංචි ට්‍රික් එකක් කියලා දෙන්න සිංහල තේරුම නිර්මාණය කරගන්න. ඔබට පේනවා සෑම වාක්‍යයකම සිංහල තේරුමේ ඔබට පැහැදිලිව පේනවා සෑම වාක්‍යයකම සිංහල තේරුමේ නිල් පාටින් දීලා තිබෙන අවසාන වචනය බනිනවා බැන්නා බනීවි. බනිනවා බැන්නා බනීවි. පුංචි සරල ක්‍රමයක් එතන තිබෙනවා. ඉතින් ඔබට මතක තියාගන්න වාක්‍ය නිර්මාණය කරනකොට පැටලෙන්නේ නැති වෙන්න පිළිවෙලකට ලස්සනට හදාගන්න මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඔබ ලියපු වාක්‍ය බලන්න මෙන්න මේ වාගේ වර්තමාන අතීත අනාගත විදිහට වාක්‍ය අවසානයේ සිංහල තේරුම හැදිලා තිබෙනවද කියලා. බනිනවා බැන්නා බනීවි. තවත් උදාහරණයක් ගත්තොත් කනවා කෑවා කයි. දුවනවා දිව්වා දුවයි. සෙල්ලම් කරනවා සෙල්ලම් කරා සෙල්ලම් කරાવી. ඒ ආකාරයට සරල ක්‍රමයක් තිබෙනවා සිංහල වාක්‍යෙත් අවසානයේට. ඉතින් ඉංග්‍රීසි වාක්‍යයේ ඔබට පේනවා සෑම වාක්‍යයකම දෙවැනියට තිබෙන වචන විතරක් highlight වෙලා තියෙනවා රතු පාටින්. ඉතින් ඒකෙත් පුංචි රටාවක් තියෙනවා සෑම වාක්‍යයකම කතුරුට පස්සේ තියෙන ක්‍රියාපදය පමණයි වෙනස් වෙලා තිබෙන්නේ. blames blamed will blame. blames blamed will blame. ඉතින් ඒ වගේම තමයි සිංහල තේරුම ඔබට වර්තමාන අතීත අනාගත කියලා සිංහල තේරුම හදාගන්න පැටලෙනවා නම් මම ඔබට පුංචි ට්‍රික් එකක් ඒකටත් කියලා දෙන්නම්. මේ සෑම වාක්‍යයකම අවසානයේ තිබෙනවා අපිට පැහැදිලි අද ඊයේ හෙට කියන වචන තුන. ඉතින් ඒ වචන තුන මේ වාක්‍ය සිංහල වාක්‍ය හදන්න කලින් භාවිතා කරලා බලන්න. පළවෙනි එක තියෙනවා අද කියලා. සරල වර්තමාන කාලේ වාක්‍ය හදාගන්න
අද කියන වචනය ඔන්න මම පාවිච්චි කරලා කියනවා. අද ඇය මට බනිනවා. වාක්‍ය අනිවාර්යෙන් සිංහල තේරුමේ ක්‍රියාපදය බනිනවා කියන ක්‍රියාපදයෙන් අපිට ඔටෝ කියවෙනවා. දෙවෙනි වාක්‍යයට මම දානවා ඊයේ කියලා. ඊයේ ඇය මට බැන්නා. ඉතින් ඊයේ කියන වචනයත් සමග අපිට අනිවාර්යෙන් කියවෙන්නේ අතීත කාලේ ක්‍රියාපදයක්. ඊයේ ඇය මට බැන්නා. තුන්වෙනි වාක්‍යයට මම දානවා හෙට කියලා. හෙට ඇය මට බනීවි. නැත්නම් හෙට ඇය මට බනී. හෙට කියන වචනයත් එක්කන් බනිනවා කියන්නේ නැහැ. බනීවි කියලා අපිට අනිවාර්යෙන් කියවෙන්නේ. ඉතින් ඔබට පළවෙනි උදාහරණය ගොඩක් වෙලා මම පැහැදිලි කරා. අංක 2 come. එනවා ආවා ඇවිල්ලා. පළවෙනි වාක්‍යය ඔවුන් මෙහාට එනවා. simple present tense එක they come here. එනවා කවුද එන්නේ? ඔවුන්. දෙවෙනියට ක්‍රියාපදය මෙහාට කියනකොට කර්තෘ ක්‍රියා. ඒ දෙන්නව භාවිතා කරලා ඊතුරු කෙනා වාක්‍ය තුනට තියෙනවා. ඉතින් මේ වාක්‍යයේ කර්තෘ බහුවචන නිසා ක්‍රියාපදයට වෙනසක් කරලා නැහැ. ඉතින් මේ කම් කියන ක්‍රියාපදයේ අරන් තිබෙන්නේ ඉහළින් භාවිතා කරලා තිබෙන වර්තමාන අතීත කෘදන්ත කියන ක්‍රියාපද තුනෙන් වර්තමාන කාලේ ක්‍රියාපද ඔබට පැහැදිලි ඊතලයකින් පෙන්නලා තිබෙනවා. අංක 2 ඔවුන් මෙහාට ආවා. ඔවුන් මෙහාට ආවා simple past tense. they came here. came කියන ක්‍රියාපදය මම අරන් තියන්නේ අතීත කාලේ ක්‍රියාපදේ. ඔබට පැහැදිලිව පේනවා වර්තමාන අතීත කෘදන්ත කියන එකෙන් දෙවෙනි ක්‍රියාපදයේ තමයි දෙවෙනි වාක්‍ය නැත්නම් අතීත කාලේ වාක්‍යයක් හදන්න භාවිතා කළේ. අංක 3 ඔවුන් මෙහාට ඒවි නැත්නම් එයි කියන එක. they will come. they will come here. දැන් ඔබට පැහැදිලි වර්තමාන කාලේ ක්‍රියාපදයේම come කියන ක්‍රියාපදයේම පාවිච්චි කරලා will කියන එක will කියන be verb එක මුලට පාවිච්චි කරලා තිබෙනවා. අංක 3 go went gone යනවා ගියා ගිහිල්ලා. පළවෙනි වාක්‍යයේ තිබෙනවා අපි පොළට යනවා. simple present tense we go to fair. we go to fair. go කියන ක්‍රියාපදේ අරන් තියෙන base form එක වර්තමාන කාලේ ක්‍රියාපදේ. දෙක අපි පොළට ගියා. simple past tense we went to fair. we went to fair. went කියන ක්‍රියාපදේ අරන් තියෙන්නේ අතීත ක්‍රියාපදය. අංක 3 අපි පොළට යාවි නැත්නම් අපි පොළට යයි. එහෙමත් නැත්නම් ව්‍යාකරණ වලට අනුව අපි කිව්වොත් අපි පොළට යන්නෙමු අනාගත කාලේ. we will go to fair. we will go to fair. ඉතින් මේ go කියන ක්‍රියාපදය ගත්තේ base form එක නැත්නම් වර්තමාන කාලේ ක්‍රියාපදේ ඊට කලින් අපි පාවිච්චි කරලා තියෙනවා will කියන be verb එක. අංක 4 swim, swam, swam. පිහිනනවා, පිහිනුවා, පිහිනලා. මාළුවා වතුරේ පිහිනනවා. සරල වර්තමාන කාලය simple present. The fish swims. මාළුවා එක්කෙනෙක් නිසා swim කියන එක ඒක වචන වෙලා තිබෙනවා. වතුර කියන එකට අපි කියනවා water කියලා. වතුරේ වෙනකොට වතුර තුල වතුර මත කියන අදහසට in කියන preposition එක පාවිච්චි කරලා තිබෙනවා. The fish swims in the water. swims කියන එක ක්‍රියාපදයේ ගත්තේ base form එක නැත්නම් වර්තමාන කාලේ ක්‍රියාපදයේ ඒක වචන කරලා වර්තමාන කාලේ ක්‍රියාපදය ඒක වචන කරලා. අංක 2 මාළුවා වතුරේ පීනුවා simple past tense. The fish swam in the water. The fish swam in the water. swam කියන එක ගත්තේ අතීත කාලේ ක්‍රියාපදයක්. swam කියන එක ගත්තේ අංක 2කින් අතීත ක්‍රියාපදය. ඊළඟ වාක්‍ය අංක 3 මාළුවා වතුරේ පීනයි නැත්නම් පීනාවි. simple future tense. The fish will swim in the water. swim කියන එක ගත්තේ පළවෙනි ක්‍රියාපදයෙන්. ඒ කිව්වේ base form එකම අරන් will භාවිතා කරලා තිබෙනවා මුලට. අංක 5 write, wrote, written. ලියනවා, ලිව්වා, ලියලා. පළවෙනි වාක්‍යයේ තියෙනවා නිමල් අකුරු ලියනවා simple present. නිමල් writes letters. මේ වාක්‍ය වර්තමාන එක වචනයි. එහෙනම් නිමල් එක්කෙනෙක් නිසා තමයි ක්‍රියාපදය singular වෙලා තිබෙන්නේ. write කියන ක්‍රියාපදය ගත්තේ present tense එකේ තිබෙන base form එක. නිමල් write letters. අංක 2 නිමල් අකුරු ලිව්වා. නිමල් අකුරු ලිව්වා simple past සරල අතීත කාලය. නිමල් wrote letters.
wrote කියන ක්‍රියාපදය ගත්තේ අතීත ක්‍රියාපදය. අංක 3 නිමල් අකුරු ලියාවි නැත්නම් ලියයි කියන එක simple future tense. නිමල් will write letters. නිමල් will write letters. දැන් ඔබට පැහැදිලි බේස් ෆෝම් එක තමයි will කියන be verb එකට පාවිච්චි කරලා තියෙන්නේ. අපි අනාගත කාලයේ ලියාවි කියන එක සිංහල තේරුම ගන්න. නිමල් will write letters. අංක 6 look looked බලනවා බැලුවා බලලා. ඔහු මා දිහා බලනවා simple present. he looks at me looks කියන එකෙන් ඒක වචන වෙලා තිබෙන්නේ he එක්කෙනෙක් නිසා. look කියන එක ගත්තේ වර්තමාන කාලේ ක්‍රියාපදේ ඒක වචන කරලා තමයි මෙතන තිබෙන්නේ. අංක 2 තියෙනවා ඔහු මා දිහා බැලුවා. he looked at me අතීත කාලේ ක්‍රියාපදේ භාවිතා වෙලා තිබෙනවා. ඔහු මා දිහා බලයි බලාවි. he will look at me ඔබට පැහැදිලි look කියන ක්‍රියාපදේ ගත්තේ බේස් ෆෝම් එකෙන්. අංක 7 read කියවනවා කියවුවා කියවලා. ළමයි පොත් කියවනවා වාක්‍ය බහුවචනයි. the children read books ක්‍රියාපදේ කරන්න නැත්නම් සබ්ජෙක්ට් එක ප්ලූරල් නිසා බහුවචන නිසා ක්‍රියාපදයට වෙනසක් කරන්නේ නැහැ. read කියන ක්‍රියාපදේ ගත්තේ බේස් ෆෝම් එක නැත්නම් වර්තමාන කාල බහුවචන ක්‍රියාපදය. අංක 2 තිබෙනවා ළමයි පොත් කියවුවා අතීත කාලයි. children read books ළමයි පොත් කියවුවා. ඔබට පැහැදිලි read කියන ක්‍රියාපදේ නෙමෙයි මෙතන තියෙන උච්චාරණය pronunciation එක read කියලා අපි උච්චාරණය කරන්නේ. අංක 3 තිබෙනවා ළමයි පොත් කියවාවි නැත්නම් ළමයි පොත් කියවයි. එහෙමත් නැත්නම් ළමයි පොත් කියවති කියන්නත් පුළුවන් අපිට. අනාගත කාලේ the children will read books ළමයි පොත් කියවාවි. වර්තමාන කාලේ ක්‍රියාපදේ තමයි අපි අනාගත කාලේ වාක්‍ය සාදා ගැනීමට will සමග භාවිතා කරන්නේ. අංක 8 played සෙල්ලම් කරනවා සෙල්ලම් කළා සෙල්ලම් කරලා. අංක 1 තිබෙනවා ක්‍රීඩකයෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා. සරල වර්තමාන කාලය the players play cricket play කියන ක්‍රියාපදය ගත්තේ වර්තමාන කාලේ ක්‍රියාපදේ. අංක 2 තිබෙනවා ක්‍රීඩකයෝ ක්‍රිකට් සෙල්ලම් කළා. the players played cricket. අංක 2 අරන් තියෙන්නේ දෙවෙනි ක්‍රියාපදය අතීත කාලේ ක්‍රියාපදය played. අංක 3 ක්‍රීඩකයෝ ක්‍රිකට් සෙල්ලම් කරાવી නැත්නම් කරති කරයි කියන තේරුම. the players will play cricket. will කියන ක්‍රියාපදයේ will කියන be verb එකට play කියන base form එක පාවිච්චි කරලා අනාගත කාලේ වාක්‍ය හැදුවේ. අංක 9 cooked මගේ අම්මා බත් උයනවා. my mother cooks rice අම්මා ඒක වචනයි. ඒක නිසා මේ ඒක වචන ක්‍රියාපදයක් භාවිතා කරලා තිබෙන්නේ. ඒක වචන ක්‍රියාපදේ භාවිතා කරන්න වර්තමාන අතීත කෘදාන්ත කියන ක්‍රියාපද තුනෙන් වර්තමාන කාල ක්‍රියාපදේ නැත්නම් බේස් ෆෝම් එක පාවිච්චි කරලා තියෙනවා. මගේ අම්මා බත් ඉව්වා සරල අතීතයි. my mother cooked rice අතීත කාලේ ක්‍රියාපදේ භාවිතා කරලා තිබෙනවා. මගේ අම්මා බත් උයාවි නැත්නම් උයයි. my mother will cook rice තුන්වෙනි වාක්‍ය සාදා ගැනීමට නැත්නම් අනාගත වාක්‍ය future tense එක හදා ගැනීමටත් පාවිච්චි කරලා තියෙන්නේ මම base form එකට will එකතු කරලා. අංක 10 drank බොනවා බිව්වා බීලා. ඌ වතුර බොනවා. it drinks water. drinks කියන ක්‍රියාපදේ අරන් තියෙන base form එක singular කරලා ඒක වචන කරලා ඌ වතුර බිව්වා. it drank water. drank කියන ක්‍රියාපදේ ගත්තේ අතීත ක්‍රියාපදේ අරන් තියෙන මම බිව්වා කියන තේරුම ගන්න. ඌ වතුර බොයි. it will drink water. ඌ වතුර බොයි. will drink කියන ක්‍රියාපදේ තුන්වෙනි වාක්‍ය සාදා ගැනීමට පාවිච්චි කරලා තියෙන්නේ වර්තමාන කාල බහුවචන ක්‍රියාපදයටම will එකතු කරලා. අංක 11 preached ධර්මදේශනා කරනවා නැත්නම් බණ කියනවා කිව්වා කියලා. ධර්මදේශනා කරනවා ධර්මදේශනා කළා ධර්මදේශනා කරලා.
හාමුදුරුවෝ බණ දේශනා කරනවා නැත්නම් ධර්ම දේශනා කරනවා. හාමුදුරන්ට අපි කියනවා ද තේරෝ. හාමුදුරුවෝ කියන සබ්ජෙක්ට් එක සිංගියුලර් නිසා ප්‍රීච් කියන එකට es එකතු කරලා තිබෙනවා. ඉතින් මේ es එකතු කරන්න ගත්ත ක්‍රියාපදය තමයි ප්‍රීච් කියන බේස් ෆෝම් එක. හාමුදුරුවෝ බණ දේශනා කළා නැත්නම් හාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. The Thero preached the Dhamma. හාමුදුරුවෝ ධර්ම දේශනා කළා නැත්නම් ධර්මය දේශනා කළා. preached අතීත කාලේ ක්‍රියාපදේ මම අතීත වාක්‍ය සාදා ගැනීමට භාවිතා කළා. අංක 3 හාමුදුරුවෝ බණ දේශනා කරાવી නැත්නම් කරයි. The Thero will preach the Dhamma. preach කියන ක්‍රියාපදේ ගත්තේ වර්තමාන කාලයේ ක්‍රියාපදයක් බේස් ෆෝම් එකට will එකතු කරලා අනාගත කාලයේ වාක්‍ය නිර්මාණය කරගත්තේ. අංක 12 tell කියනවා කිව්වා කියලා. අංක 1 ඔහුගේ යාළුවා බොරු කියනවා. his friend tells lies. tell කියන ක්‍රියාපදයේ ඒක වචන වෙලා තිබෙන ඔහුගේ යාළුවා ඒක වචන නිසා ක්‍රියාපදයේ ගත්තේ tell කියන ක්‍රියාපදය නැත්නම් බේස් ෆෝම් එක ඒක වචන කරලා තියෙනවා. අංක 2 ඔහුගේ යාළුවා බොරු කිව්වා. his friend told lies. told කියලා ගත්තේ අතීත ක්‍රියාපදය. අංක 3 ඔහුගේ යාළුවා බොරු කියයි නැත්නම් කියාවි. his friend will tell lies. tell කියන ගත්තේ tell කියන ක්‍රියාපදය ගත්තේ වර්තමාන කාල බේස් ෆෝම් එක. එයාට will එකතු කරලා අනාගත කාලය හදාගත්තා. scribble, scribbled. ඇය මගේ අලුත් පොත කුරුටු ගානවා. she scribbles my new book. scribbles කියන එක ගත්තේ ක්‍රියාපදයේ ගත්තේ බේස් ෆෝම් එක. she එක්කෙනෙක් නිසා ඒක වචන වෙලා තිබෙනවා. ඇය මගේ අලුත් පොත කුරුටු ගෑවා. she scribbled my new book. දෙවෙනි ක්‍රියාපදයේ ගත්තේ දෙවෙනි ක්‍රියාපදේ අතීත කාලේ ක්‍රියාපදේ අතීත කාලේ වාක්‍ය හදාගත්තේ දෙවෙනි ක්‍රියාපදේ නැත්නම් අතීත ක්‍රියාපදේ භාවිතා කරලා ඇය මගේ අලුත් පොත කුරුටු ගාවි නැත්නම් කුරුටු ගායි. she will scribble my new book. scribble කියන ක්‍රියාපදයේ ගත්තේ වර්තමාන කාල බේස් ෆෝම් එක පාවිච්චි කරලා එයාට will එකතු කරලා අනාගත කාලේ වාක්‍ය හැදුවා. අංක 14 colored පාට කරනවා පාට කළා පාට කරලා. පෙරේරා පින්තූරය පාට කරනවා. පෙරේරා colors the picture. colors වර්තමාන කාලේ ක්‍රියාපදය ඒක වචන කරලා තිබෙනවා. පෙරේරා පින්තූරය පාට කළා. පෙරේරා colored the picture. colored දෙවෙනි ක්‍රියාපදය අරන් අතීත වාක්‍ය නිර්මාණය කළා. පෙරේරා පින්තූරය පාට කරાવી නැත්නම් පාට කරයි. Pereira will color the picture. Pereira will color the picture. will color කියන ක්‍රියාපදයේ බේස් ෆෝම් එකට will එකතු කරලා අනාගතය නිර්මාණය කරා. අංක 15 picked කඩනවා කැඩුවා කඩලා. රම්‍යා සහ ඇගේ මිතුරිය මල් කඩනවා. Ramya and her friend pick flowers. Ramya කියන්නේ කෙනෙක් ඇගේ මිතුරිය කියන්නේ කෙනෙක්. දැන් දෙන්නම එකතු වුණාට පස්සේ බහුවචනයි කතෘ ප්ලූරල්. ඒක නිසා pick කියන එකත් ප්ලූරල් verb එකක් හැටියටම තියෙනවා. pick කියන ක්‍රියාපදය භාවිතා කළේ වර්තමාන කාල ක්‍රියාපදයේ බේස් ෆෝම් එක. අංක 2 රම්‍යා සහ ඇගේ මිතුරිය මල් කැඩුවා. Ramya and her friend picked flowers. picked කියන ක්‍රියාපදේ භාවිතා කළේ අංක 2ට අතීත ක්‍රියාපදය. අංක 3 රම්‍යා සහ මිතුරිය මල් කඩාවි නැත්නම් කඩයි. Ramya and her friend will pick flowers. Ramya and her friend will pick flowers. pick කියන ක්‍රියාපදේ භාවිතා කරලා තියෙන බේස් ෆෝම් එක වර්තමාන කාල ක්‍රියාපදය. එම ක්‍රියාපදයට will කලින් භාවිතා කරලා අනාගත කාලේ වාක්‍ය නිර්මාණය කළා.
ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ විශේෂ යමක් ගැන. ඒ විශේෂ දේ තමයි will shall කියන දෙන්න. ඉතින් මම මේ වීඩියෝ එක තුල අනාගත කාලයේ සෑම වාක්‍යයක් සඳහාම will කියන be verb එක පමණයි අපි පාවිච්චි කරේ, shall පාවිච්චි කරේ නැහැ. I, we, you, they, he, she, it ඔය හත් දෙනාගෙන් shall භාවිතා කරේ I සහ we සමග. ඉතුරු පස් දෙනා සහ අනෙකුත් සියලුම කතුරු නැත්නම් සබ්ජෙක්ට් සමග පාවිච්චි කරේ will කියන be verb එක. ඉතින් will කියන be verb එක I සහ we හැර අනිත් සියලුම දේවල් වලට කතුරු සමග පාවිච්චි කරලා බැරි වෙලාවත් shall එක සමග පාවිච්චි කරුවොත් යමක් කරන සම්භාවිතාව බොහෝ දුරට වැඩි වෙනවා. ඒ වගේම shall පාවිච්චි කරනකොටත් I we සමග shall පාවිච්චි කරලා will බැරි වෙලාවත් භාවිතා කළොත් I සහ will කරන යමක් සිද්ධ වෙන සම්භාවිතාව වැඩි. නමුත් දැන් අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ සෑම කතුරු කෙනෙක් සමගම will කියන be verb එක පමණයි. දැන් අපි බලමු උදාහරණයක්. මම දැන් යන්නම්. I will go now. ඉතින් මේ වාක්‍යෙම I shall go now කියලා අපි කලින් භාවිතා කරා. will කියන be verb එක කෙටි වෙනවා. කෙටි කරලත් අපිට ලියන්න පුළුවන් මේ කියන කතුරු සමග. කතුරු කෙනෙක් සමග will කියන be verb එක අපි කෙටි කරලත් පාවිච්චි කරනවා ලියන විට, කතා කරන විට. ඒ වාක්‍ය තමයි I will කියන එකේ WI කියන අකුරු දෙකම drop වෙලා ඒ අකුරු දෙක වෙනුවට කමාවක් භාවිතා වෙලා තමයි මෙතන පාවිච්චි කරලා තිබෙන්නේ. I will, I will go now, I'll go now. ඉතින් අපි කලින් ඉගෙනගත්ත පාඩම් කීපයත් එකට එකතු කරගෙනම simple future tense පාඩම අපි කතා කළා. මම හිතන්නේ ඔබට ගොඩක් පැහැදිලි වෙන්න ඇති. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් තවත් මේ වගේම ලස්සන පාඩමකින් හම්බ වෙමු. ඔබට සුබ අනාගතයක්.